ඉතින් මේ රහට මීඩියා කියා දෙන ටෙනුකසගේ මීඩියා පන්තියේ මේ සරම්පාටියත් එක්ක යන අලුත්ම වැඩේ Voice of Media තරගකරුවන් රාශියක් අතරින් දෙවන තරග වටේ සඳහා තරගකරුවන් 7 දෙනෙක් අපි තෝරාගෙන ඉවරයි. ඉතින් මෙතනින් අපි ඉදිරියට අරගෙන යාමට නියමිතව තිබෙන්නේ තරගකරුවන් 5 දෙනෙක් පමණයි. ඉතින් එතුමි අපි තරග වටේට යන්නට පෙර මැලයින් අහමු මොකද්ද මේ අලුත් අත්දැකීමේ විශේෂත්වය කියලා. දෙවාඩ මොකද දෙන මේ අලුත් අත්දැකීම. සරම්පාටි සීසන් 3 එකේ තිබ්බ නැති වෙනසක් තමයි දැන් තියෙන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි. බලමු නේද මොකද වෙන්නේ කියලා. ඉතින් මාත් එක්ක ඉන්නවා මෙතන මසිත අලුත් අත්දැකීම ගැන ඔයාලා මොකද හිතන්නේ? ඇත්තටම සතුටුයි මේ දෙනක සහින්ද තමයි මේ බලමු තිබුණේ. හරි. අපි අනිවාර්යෙන් සුපත් කරන මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහාවට. ඔව් දැන් මාත් එක්ක ඉන්නවා හිරුනි. ඔයාලට මොකද හිතෙන්නේ මේ ගැන? ගොඩක් සතුටුයි. මීට කලින් මේ කවදාවත් මේ වගේ අත්දැකීමකට මුහුණ දීලා නැහැ. ටෙනිස් වලට ස්තුතිවන්ත වෙන්න මට අවස්ථාව හම්බුණා. අද දවසේ ඔයාලට මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. මේ වගේ අවස්ථාවකට සිදුපසහින්දා. අර මොකද හිතෙන්නේ මේක? ඉතින් සතුටුයි. ටෙන්කස නිසා තමයි මේ අවස්ථාව හම්බුනේ. දිරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මාත් එක්ක ඉඳලා ඉන්නවා අපේ ටෙනුක්සගේ 2027 බැච් එකේ අපේ මල්ලියේ තිරුෂ. මොකද හිතෙන්නේ අද දවස ගැන? ඇත්තටම සතුටුයි. ඉතින් මේ මම පළවෙනි පාර මේම ලයිව් සින් කරන මේ දෙනකසකින් තමයි ඉතින් මේක මේ ලැබුණේ. ඉතින් හදවතේ නැගින රිද්මය මුළු ලෝකයේ කියා පාන්නට රහට මීඩියා කියා දෙන පන්ති සරම්පාටියත් එක්ක යන අලුත්ම වැඩේ Voice of Media සූදානම් වන කිරීම සඳහා ඔව් උෂා අද අපි සූදානම් වෙලා ඉන්නේ මේ තරගයේ දෙවෙනි වටේ පවත්වන්න. ඉතින් අපි බලමු කොහොමද මේ දෙවෙනි වටේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ තරග වටේදී 7 දෙනෙක් මුහුණ දෙනවා. ඒ 7 දෙනාගෙන් අපි දක්ෂයන් 5 දෙනෙක් විතර අපි ඉදිරියට අරගෙන යන්නේ. ඊට කලින් අද තරගයේදී විසුරු මණ්ඩල වශයෙන් කටයුතු කරන ආදරණීය විශ්ව ජයසූරියත් අපේ චාම්පියන් තරසුවත් අපේ පන්තියේ අලුත් මුහුණ දෙකක් නෙමෙයි ආදරෙන් පිළිගන්නවා මෙතනට. ඉතින් අපි දෙන්න වැඩි කතා කරන්නේ නැතුව අපි තරගයට යන්නේ. ඉතින් මේ Voice of Media මුලින්ම ගායනා වන්නේ මහිම දිනේ. මහිම තම හොඳට සින් කරා. හොඳට පිච් එකක් හොඳයි. ෆීල් එකක් තිබ්බ හොඳ. ඉතින් ටෙන් කොහොමද හොඳයි. ඉතින් අපි බලමු ස්ටාර්ට් මොකද වෙන්නේ කියලා. අපි චාන් මොකද කියන්නේ මේ පොඩි ගෝල්ස් මාර්ක් තිබ්බා. ඒක යවන්න පිච් එකක් හොඳයි. ෆීල් එකක් හොඳයි.
Fusion. හොඳයි. චූටි ගල්පා ටිකක් තිබ්බා. පිච් එක පොඩක් දෙන්නුණා තමයි වෙන්නේ. ඒක වොයිස් එකේ තවාගේ පොඩි දුරට ගතියක් තිබ්බා. සෝල මයිලා වෙන්නේ. ෆීල් එක හොඳයි. අපි නිල්ලුද. පිච් ප්‍රශ්න ගණන් දෙක पिक्चर का तमाम उदाहरण में ले जाएंगे आजकल मीडिया में
pitch ප්‍රශ්න ගැන කීපා ඒකේ පොඩි මොකෝඩු pitch ප්‍රශ්න ඒක තමයි අනිත් ඉස්සෙල්ලා ඉන්නේ කණික තව එකට යනවා දිවාලි කඩේදී ඒ මේක දාන්න දෙන්නේ බලමු shape එකක් තියෙනවා මොකද ඔය shape එකක් රස ටීචර් එක පොඩි රස දෙනවා